Hi, welcome back to my YouTube channel. හලෝ කොහොමද? ඔන්න යාළුවොත් එක්ක එන්ජොයි කරන්න තැනක් හොයනවා නම් මේ වීඩියෝ එක ඔයාලට. අද අපි මේ යන්නේ නාවලපිටියේ ගල්පොත්ත කියන ප්ලේස් එකට. මෙතන නාන තමා තියෙන්නේ. කමයි ලස්සන තැනක් අපි ගිහින් බලමු. බස් එකේ යන්නත් පුළුවන් මේකට ට්‍රේන් එකේ යන්නත් පුළුවන්. ට්‍රේන් එකේ යන්න වෙලා යන නිසා තමයි අපි බස් එකට නැග්ගේ. නුවරින් අපි 9ට විතර තමයි සෙට් කියන්නේ 9ට විතර තමයි නුවරින් ආවේ. කොහමද සිටි බස් එක නැගලා අපි ආවා. නාවලපිටිය ටවුන් එකෙන් අපි බැස්සා. නාවලපිටිය ටවුන් එකෙන් අපි බැහැලා මෙන්න මේ තියෙන තැනින් තමයි හැරිලා යන්න ඕනේ. එතන හරියටම තියෙනවා මොකද්ද මේක? ශාන්ත මරියා වෙන්න ඕනේ. චර්ච් එක තියෙනවා. ඉතින් එතනින් ඒ පාර දිගේ යන්න ඕනේ පල්ලෙහාට ටිකක් ඇවිදගෙන. කොහොම හරි ගල්පොත්තට යන බස් එකක් තියෙනවා. ඒ බස් එක හොයාගන්න ඉතින් අපිට හම්බුනේ නැහැ. අපි ඒ නිසා මේ ටික පයින් යන්න හිතුවා. මොකද දන්න කෙනෙක් හිටියා එතනට යන. තනියම නෙවෙයි ගියේ. ඒ නිසා එයා අපිව එක්කගෙන ගියා. කොහොම හරි මෙන්න මෙතනින් ඔක දිගේ චුට්ටක් ඇවිල්ලා රේල් පාරට යන්න ඕනේ. ඊට පස්සේ ওই ටික ඇවිදගෙන ඉතින් රේල් පාර දිගේ යන්න ඕනේ. කොහොම හරි අපි මාත් එක්ක තව යාළුවෝ 4 දෙනෙක් ආවා. ඉතින් අපි ටික ගියා. තව එන්නේ හිටියා යාළුවා. ඉතින් මගෙන් හැලුණා. ඒ කියන්නේ එක හේතු වෙනවා කියලා ඉඳලා පස්සේ ආවේ නෑ එහෙම. කොහොම හරි අපි 4 දෙනා ඉතින් යන්න හිතුවා. දැන් ඉතින් මේ ටිකේ ටිකක් දුර යන්න ඕනේ. ටිකක් කියන්නේ කොච්චරක් දුරද? කිලෝමීටරයක් එච්චරක් නැහැ. ඊට වඩා අඩුයි. කොහොම හරි ටිකක් දුර තිබ්බා යන්න. ඉතින් අපි සින්දුවක් දාගෙන ගියා. ඉදාවුවා ටිකක් සැරයි. අවුලක් නැහැ. ඉතින් ශ්‍රේපි යාළුවොත් එක්කනේ කීව ගියා. ඉතින් කාලෙකින් හම්බුනේ. ඒ නිසාම කීව ගියා අපි. අහන්නකෝ යන තැන ගැන පොඩි විස්තරයක් කියන්න. ගල්පොත්තනේ යන්නේ මම මේතනට යන්න මාර ආසාවෙන් හිටිය තැනක්. ඉතින් ෆයිනලි දැන් යනවා. ඇත්තට මෙතන මාරම ලස්සනයි වීව් එක. උඩින් තියෙන්නේ ෆයිනස් කන්දක්. කියන්නේ සම්පූර්ණයෙන් මෙතන ෆයිනස් යායක් තියෙනවා. ඉතින් පල්ලෙහාට යනවා ගඟ තියෙන්නේ. අපි ගියේ අවුව දවසක. ඒ නිසා ලොකුවට වතුර ගොඩක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට අවුලක් නැතුව ඉන්න පුළුවන් වුණා. හැබැයි මට හිතෙනවා වැස්ස දවස්වලට නම් වතුර වැඩි ඇති කියලා. මොකද ඒක තියෙන විදිහත් එක්ක මේ තේරෙනවා ලොකු වතුර ප්‍රමාණයක් යනවා කියලා. ඒ නිසා වෙලාවට ඉතින් මේ දවසක් සෙට් වුණේ අපිට. මොකද මේ දවස් ටිකම පෑවුවා. ඒ නිසා අවුලක් නැහැ. තව එකක් තමයි මෙතන වලට චේන්ජ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ චේන්ජ් කරගන්න වෙනම තැනක් නැහැ. කියන්නේ පොඩි හට් එහෙම රූම්ස් නැහැ මොනවත්. එතන ගස් වලින්ම හැදිලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු ගිහිල්ලාම එතන පොඩියට ඔටෝම හැදිච්ච එකක් තමයි තියෙන්නේ මං හිතන්නේ. ඒක නම් මේක ලස්සනට තියෙනවා. ඒ උනාට පොඩියට ඉඩ මෙහෙම ඉඩක් එක්ක තියෙනවා. තැනට යන්නත් කලින් මම විස්තර ටික කියලා ඉවරයි. මොකද මට එතනට යද්දි ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා මට වීඩියෝස් ගොඩක් කරගන්න බැරුණා. ඉතින් අහන්නකෝ මේ අපි යන පාරේ අපිට ලස්සන පාලම් දෙකක් හම්බුණා. කලින් එක නම් කළු පාලම වගේ පෙරදිනේ තියෙන. මේක මාර ලස්සනයි. කියන්නේ ඒක වන්දන මාරම ලස්සනයි මට නම් එතන. ඉතින් ටික පරිස්සමෙන් එතනින් එන්න ඕනේ. කොහොම හරි ඔන්න අපි පොට් එකට ආවා. මෙතන තමයි තැන. ඉතින් කට්ටිය එතකොට අපි එද්දිත් ඇවිල්ලා හිටියේ කට්ටිය නෝ. වතුර ගොඩක් තිබෙනවා මං කිව්වා එයාලට. ඔන්න ඔය මං හිතන්නේ ඇස්ස දවසට ඔය ඔක්කොම වැහෙන්න වතුර යනවා. එදාන වතුර ගොඩක් තිබෙන නැති නිසා අවුලක් වුණේ නැහැ. ඉතින් vlog එක enjoy කරන්න එහෙනම්. අදට ගිහින් එන්නම්. bye.